ඔයා කවදාවත් මේ ගැන හිතලා තියෙනවද? ඔයා හැමෝම ගැන හිතනවා, හැමෝගෙම සතුට ගැන බලනවා, හැමෝගෙම ප්‍රශ්න ගැන කනගාටු වෙනවා. ඒත් එක මොහොතකට නැවතිලා මම ගැනත් මම හිතනවද කියලා ඔයාගෙන්ම අහලා තියෙනවද? ඔයාගේ මානසික සුවය වෙනුවෙන් ඔයා මොනවද කරන්නේ? අපි හැමෝම දවස පුරාම ගොඩක් දේවල් කරනවා. රැකියාව, ගෙදර වැඩ, අධ්‍යාපනය, පවුලේ අය වෙනුවෙන් කරන දේවල්, අනිත් අයගේ ප්‍රශ්න විසඳන් කරන දේවල්. ඒත් මේ හැම දෙයක්ම අතරේ ඔයා වෙනුවෙන් ඔයා මොනවද කරන්නේ? ටිකක් නැවතිලා මේ ගැන හිතලා බලන්න. අපි අපේ ශරීරය ගැන හිතනවා. බඩගිනි වුණාම කනවා. වෙහෙසුණාම නිදා ගන්නවා. අසනීප වුණාම බෙහෙත් ගන්නවා. ඒත් හිත වෙහෙසුණාම අපි මොනවද කරන්නේ? හිතේ කරදරයක් තියෙනකොට ඒ ගැන කතා කරනවද? නැත්නම් හැමදේම හිතේ තියාගෙන තනියම දරාගෙන ඉන්නවද? එකම සිතුවිල්ල නැවත නැවතත් හිතට එනකොට, අතීතයේ සිදුවුණු දේවල් ගැන නැවත නැවත සිතනකොට, තවම සිදු වෙලා නැති අනාගතයක් ගැන බය වෙනකොට ඔයාගේ හිතට පොඩි විවේකයක් දෙනවද? සමහර විට අපිට අවශ්‍ය වන්නේ ලොකු දෙයක් නෙවෙයි. ටික වෙලාවක් නිහඬ විඳීමක් වෙන්න පුළුවන්. දුරකථනය පැත්තකින් තියලා කොහේවත් යන්නේ නැතිව කාටවත් කිසිවක් ඔප්පු කරන්න උත්සාහ නොකර තමන්ගේ හිත දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න එක වෙන්න පුළුවන්. සමහර විට සංසුන් සංගීතයක් අහන එක, භාවනා කරන එක, පන්සලකට යන එක, ස්වභාව ධර්මය අතරේ ටික වෙලාවක් ගත කරන එක, එහෙම නැත්නම් විශ්වාස කරන කෙනෙක් එක්ක තමන්ගේ හිතේ තියෙන දේවල් කතා කරන එක. ඒත් අපි ගොඩක් වෙලාවට කරන්නේ මොකක්ද? හිතට වේදනාවක් ආවහම ඒ වේදනාවෙන් පැනලා යන්න තවත් දෙයක් හොයාගන්නවා. දුරකථනය බලනවා, සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්නවා, වෙන දේවල් ගැන කල්පනා කරනවා. හැබැයි හිත ඇතුලේ තියෙන ප්‍රශ්නය එතනම තියෙනවා. ඒ නිසා අද ටික වෙලාවකට ඔබගෙන්ම මේ ප්‍රශ්න ටික අහලා බලන්න. මම සතුටින්ද ඉන්නේ? මගේ හිත ඇතුලේ මම කාටවත් නොකිය තියාගෙන ඉන්න වේදනාවක් තියෙනවද? මම හැමෝම ගැන හිතන තරමටම මම ගැනත් හිතනවද? මානසික සුවය කියන්නේ ප්‍රශ්න නැති ජීවිතයක් නෙවෙයි. ප්‍රශ්න අතරේ වුණත් තමන්ගේ හිතට සැනසීමක් දෙන්න ඉගෙන ගන්න එකයි. ඒ නිසා අද දවසේ ටික වෙලාවක් තමන් වෙනුවෙන් වෙන් කරගන්න. නිහඬව ඉන්න. අතීතය වෙනස් කරන්න අපිට බෑ. අනාගතය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නත් බෑ. ඒත් මේ මොහොතේ තමන්ගේ හිතට කරුණාවෙන් සලකන්න අපිට පුළුවන්. ඉතින් මම මගේ මානසික සුවය වෙනුවෙන් පන්සලකට යනවා, නිදහස් පරිසරයක් එක්ක ඉන්නවා, භාවනා කරනවා, පොත් කියවනවා, අසරණ කාට හරි උදව් කරනවා. ඒ වගේ දේවල් තමයි කරන්නේ. අවසානයේ මම ඔයාගෙනුත් ප්‍රශ්නයක් අහන්නම්. ඔයාගේ මානසික සුවය වෙනුවෙන් ඔයා මොනවද කරන්නේ? පහලින් කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක බෙදා ගන්න. සමහර විට ඔයා ලියන එක වචනයක් තවත් කෙනෙකුට Taman ගැන හිතන්න හේතුවක් වෙන්න පුළුවන්. සියලු දෙනාටම සතුටින් ඉන්න, සැනසීමෙන් ඉන්න වාසනාව ලැබේවා. ඔබේ හිතට ආදරයෙන් සලකන්න. තෙරුවන් සරණයි.